මූණ දී ගන්න බෑ. ඇද්ද වෙලා දුවනවා. ඒ ඇද්ද වෙච්ච පාර තමයි තමුස කියලා කියවෙන්නේ. ඒ නිසා අපි කියන්න කැමති පැලවත්තර කියලා තමුස ටොක් දෙන්න. 88 89 දැන් ඉවරයි. හරිද? එහෙම නැවනම් අපිත් ඒවට ලෑස්ති. වැඩි ඕනේ නෑ. අපි අහන්නේ නෑ. මූදු වතුරෙන් සල්පියුරික් අම්ල හැදුවද? අපි අහන්නේ නෑ ඒවා. ඩොලර් බිලියන 41 කජ්ජද්ද? අපි අහන්නේ නෑ ඒවා. මාළු අල්ලන්න ඇප් දුන්නද කියලා අපි අහන්නේ නෑ. අද IMF එකේ පස්සේ පැත්ත ලෙව කනවා. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා අතිරේක ආදායම හදපින්දා IMF එක අපොයින්ට්මන්ට් එකක් ඉල්ලද්දි එතුමට කොන්දක් තිබ්බ කියන්නේ තමුසල එයාපෝට් එකට යන ගමන් ඉරිදට ඇවිල්ලා කෙසෙල් වත්තේදී මාව හම්බෙන්න කිලිවරලා. අන්න ඒමයි නායකයෝ. ඒමයි ආඩම්බරවට පුළුවන් නායකයෝ ඉන්නේ. ඒ නිකන් ඩබල් පොකට් දාලා, ඩබල් ඇක්ටිං දාලා, ඩබල් ගේම් දාලා, ඩබල් පේමන්ට් කරන මෝටරලක් ඉන්නේ. ඔබතුමාට ඔය පුටුව රස බලන්න වෙන තව මාස කිහිපයයි. ඒ මාස කිහිපය සභානායක ඔළුව වරනකොට නැවෙන්න. අවුලක් නැහැ. ඊළඟ පාර පාර්ලිමේන්තුවේ හිතාගෙන කරන්න. ඔබතුමා ඉතින් අර සභානායකතුමා කියවන විදිහට නැවෙන එක ඔබතුමාට හොඳ නැහැ. ඔය පුටුවට හොඳ නැහැ. රාජපක්ෂ සමයේ මහින්ද රාජපක්ෂගේ සොයුරතර හිටියා. ඔහුට තිබ්බා ඔබතුමාට වැඩි අනීකිත විදියට අශීලාචාරය ඇසිරෙන්නේ නැහැ. හැබැයි එයාත් ඔබතුමාට වැඩි හොඳට ඇසිරෙනවා. හරිද? ඒක කියන්න එපා. රාජපක්ෂලාට මොන වැරද්ද තිබ්බත් මොන චෝදනාව තිබ්බත් කතානායකකම නැතුණයි පස්සේ දොස්තර රස්සාවට යන්න ඕන. ගමේ යන්න ඕනනේ. ඉතින් ඒක අවබෝධ කරගන්න කියලා ඉල්ලා සිටිමින් මම කියන්න කැමති ඔය මොන කයිය ගැහුවත් හරිද? නූල කැඩිච්ච සරුංගලේ වගේ මේ ආණ්ඩුව, ඩොලර් එක වගේ මේ ආණ්ඩුව කොයි වෙලේ කෙලවෙනවද කියලා දන්නේ නැහැ ආණ්ඩුව. අබසරණයි. අපට අභියෝග කරා ජනාධිපතිතුමා මයික් ඉස්සරහා කතා කරන්නේ නැතුව ජනතාව ඉස්සරහා රැස්වීම කරන්න කියලා. අපි කරලා පෙන්නලා තියෙන්නේ ලබන මාසෙ ඉඳලා ගමක් ගාන ඇවිල්ලා පෙන්නනවා. පුළුවන් නම් යන්නකෝ මේගොල්ලෝ. ඕම තමයි 2022 මුල් භාගේ වියත්මගේ කට්ටියත් හිටියේ ඕම තමයි. හරිද? ඕම තමයි වියත්මගේ කට්ටියත් හිටියේ. අන්තිමට වියත්මගේ කට්ටිය කොරිඩෝරකට ඇවිල්ලා අපිට කියන්න ගත්තා ඉස්සරහා පෙළියේ ටයිකොට් ගාගෙන ඉන්න හොරකම් කරගෙන අපි මොකටද ඉස්සරහට යන්න කියලා. ඒක වෙනවා. පොල් පිටි පාපිසි පොල්ලෙලි ඔය කට්ටිය වෙනවා ඔක. ලබන පාර පාර්ලිමේන්තුවෙ එන්න බෑ කියලා පේනකොට පේනවා ඒක. මේ 76 වසරේ අපි අහලා තිබ්බේ නෑ මහා බැංකුවට හැකරලා ගහනවා කියලා. මේ 76 වසරට අපි අහලා තිබ්බේ නෑ අශ්වසීම දෙපාරක් ගෙවනවා කියලා. මේ 76 වසරට අපි අහලා තිබ්බේ නෑ RD එකේ කොන්ත්‍රාත්කාරයන්ට බැංකුවේ වරදින් හරි දෙපාරක් පේමන්ට් ගියපුවා අහලා තිබ්බේ නෑ. මේ 76 වසරදී අහලා තිබ්බේ නෑ තැපෑලෙන් ඇමරිකාවට යාපු ඩොලර් ලක්ෂ 6ක් නැති වෙනවා කියලා අපි අහලා තිබ්බේ නෑ. ඒ නිසා වැඩබැරි කයිතන්ලා එතන මේ කතානායකතුමාවත් මේ බය කරගෙන බොරු ටෝක් දීලා පැනලා දුවලා. සභානායක පැනලා දෙව්වා. ඩොලර් එක රුපියල් 51කින් වැඩි වුණාම මුණ දී ගන්න බෑ. මොන කයිය ගැහුවා මේගොල්ලෝ රට බාර ගනිද්දී මේ රටේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 93යි තිබ්බේ. හරිද? ඒ වගේම අද වෙනකොට ඩොලර් බිලියන 107.2යි. මාස 20ක් ඇතුළත මේ රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 14.2කින් මොනවා කරලාද? එයාපෝට් හදලාද? වරායවල් හදලාද? ගුවන්තොටුපොළ හදලාද? පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ පැත්ත විතරක් හදලා. ඒකත් තින්ත ගාලා පිටිපස්ස රැද්දකින් වහලා මේ රටේ ජනතාව දෙවෙනි පාරටත් වලපලට ඇදලා දැම්මා. බෝටේ අපි ඇවිල්ලා කෙලවෙව්වා. ඊළඟ පාරත් අද්දලා දාලා තියෙන්නේ. ඕගොල්ලන් වෙලවන්නේ කවුරුවත් නෙමෙයි. මේ රටේ ගෘහණියෝ. මේ රටේ ගෘහණී හිතුවා අනුර කුමාර දිසානායක ආවම හොරකම් නතර වුණාම කුස්සියට රුපියල් 10000ක 15000ක වාසියක් ලැබෙයි කියලා. කෙලලා තියෙන 25000කින් විතර. එදා පිරිමියා සජිත් ප්‍රේමදාසට ඡන්දය දෙද්දී කාන්තාව අනුරට දුන්නේ ඔය බලාපොරොත්තු. මේ වැඩබැරි ටාසන්ලට ආයෝජන ගේන්නත් බෑ. ඩොලර් එක පාලනය කරන්නත් බෑ. අලුත් ආදායම් මාර්ග හොයන්නත් බෑ. රැකියාව උත්පාදනය කරන්නත් බෑ. පෝර දෙන්නත් බෑ. කරන්ට් බිල පාලනය කරන්නත් බෑ. බඩු භාණ්ඩ වල බිල පාලනය කරන්නත් බෑ.